ඒකේ ඉඳලා අපි මේ ඉන්නේ. ඒ තාම දරදා බඳින්න බැරුණා කන්න බොන්න වතුර නම් තියෙනවා. සාමාන්‍ය තත්ත්වයට වතුර වෙන කිසිම පහසුකමක් නැහැ. අඩුම ගානේ යන්නවත් පිළිවෙලට හදලා නැහැ නේ. ඉතින් මේ යන හැටි පේනෝනේ. ඒකට මෙහෙම බැස්සේ මේ වෙනකම් වතුරවත් නැහැ අපිට. අපි ආයේ මොනරාගල ඉඳලා. ඉතින් පුදුම තරම් වෙහෙසට පත්තරන්නේ වයසක අය පොඩි අය අපි මේ ලෙඩ්ඩු පොලිසිය හිටියට කිසිම පාලනයක් නැහැ. මිනිස්සු ඔහේ යනවා මේ පේනවනේ ඉන්න මේ නිකන් එන මිනිස්සුත් එක්කම තමයි දැන් මේ පොලිමේ හැදිලා තියෙන්නේ. ඉතින් මේ වෙනකම් අපි තාම මේ වැවරවුම හරියටවත් යන්න විදිහක් නැහැ. ඉතින් ඇත්තටම තේරුමක් නැහැ ඔච්චර පොලිසියෙන් මේක රත වාහන එක්ක මුලින් පාලනයක් කරන්න තියුණා. පළාත් ආණුව රත වාහන මෙහෙට ගෙන්නන්න තියුණා දිසාපතිලා හරහා. ඔය බෝනක හැම්මලක් කන්න තියුණා මේ මිනිස්සු මේ මෙච්චර දෙයක් කරන්නේ. මේ මොනවාද මේ රජයේ මේ වැඩ පිළිවෙල? ඒක තමයි කියන්න තියෙන්නේ. අඩුපාඩු සෙනගට. මේ අර පෙනඩෝල් පෙත්තක්වත් ගෙනත්තු නැති අය ඉන්නවා. ඒ අයට එහෙම නැහැ. අනිත් අය දෙනවා. වතුර නැහැ. ටොයිලට් පහසුකම් එක තැන සෙනග පොලිමේ ඉන්නකොට ගෙනත් හයි කරේ. ගොඩක් අඩුපාඩු තියෙනවා. පොලිමේ බස් වලින් සෙනගව ගෙනත් බස්සනවා පොලිමට එකතු වෙන්න කියනවා. පොලිමේ රෑ ඉඳලා එන අය අපි රෑ එකේ ඉඳලා පොලිමේ හිටියේ. අද ආවය බලලා ගිහින්. වලින් බොරු කිව්වා අපිට වතුර තියලා කිසි පාසුකමක් නැහැ සුවසේ ඉන්න පුළුවන් කිව්වා. මේ කිසි දෙයක් නැහැ. අපි මේ හිරවි එකේ විතර ඉඳලා වතුරක් නැතුව මේ දුක් විඳිනවා පොලිම වල හිර වෙවි. නැත්ත කතාව ඒකයි. මේගොල්ලෝ බොරු කරන්නේ කාටද කියලා අපිට අහන්න තියෙනවා. මේ වගේ උතුම් කියාවක් ඇත්තටම ජනාධිපතිතුමා කරද්දී මේ වගේ අපිට මීඩියා වලින් දුන්නා මේ වගේ සනීප ආරක්ෂක පහසුකම් තියෙනවා, ජලය තියෙනවා, ඒ සෑම දෙයක්ම තියෙනවා කියලා. නමුත් මේ පොලිසිය වුණත් විධිමත් ක්‍රමවේදයක් නැහැ මේකේ පෝලිං හදලා තියෙනවා යන්න. අපි ඊයේ ඉඳන් ඇත්තටම අපිට කෑමක් බීමක් මොකුත් නැතුව අපි මෙතන බොහොම අසරණ විදියට පොඩි ළමයි තියාගෙන ඉන්නේ. ඒ වගේ මාධ්‍ය වලින් උනත් ප්‍රචාරය කරන්න හොඳ නැහැ. මාධ්‍ය වලින් උනත් හොයා බලන්න ඕන හරි දේ වෙන්න. ඒක තමයි කරෙන්න ඕන මේ වගේ. ඊයේ ඉඳලා වයින් ඉන්න වතුර වන්න පොලිමෙන් මිනිස්සු ගනිනවා. අපි වැටිලා තුවාල වෙනවා. අපිට වතුර ටිකක් ගන්න නැහැ. අපිට කන බොන දෙයක් කිසිම දෙයක් නැහැ. දෙනවයි කිව්වට කිසිම දෙයක් මොකද. අපි 100ක් ගත්ත ටොයිලට් එකට යන්න අතන වංගුවේ. කන්න නැහැ, බොන්න නැහැ, කලන්තේ හැදුනා වතුර බින්දුවක් නැහැ. නියම සංවිධානය. ටීවී වල ඔයලට පීන. ටීවී වල අපි හිතුවේ නෑ මෙහෙම වෙයි කියලා. ඔව්. ඊයේ රෑ ඉඳලා ඉන්නේ කන්නත් නැහැ, වතුරත් නැහැ, මොකුත් නැහැ. වැවරවුම කියන රතු බෝක්කුව ගාව මේ පිට ඉන්නවා මේ ඉන්න සෙනගෙන් 4න් 3මාර. අනිත් භාගේ තමයි තුල ඉන්නේ. ඒ අයට අඩුම ගානේ පොලිස් නිලධාරියෙක්වත් කිසි කෙනෙක් නැහැ. සැලැස්මක් නැහැ. මේ බලන්න මේකේ හැටි. ඒකට මේ මිනිස්සුන්ට වතුර බෝතලයක් ගෙනහල් දෙන්නේ නැහැ. නමුත් මේගොල්ලෝ දැනුවත් කරන්නේ අපි මං ඇවිල්ලා ඉන්නේ ඇවිලි පිටියේ ඉඳලා. අපේ පවුල ඇවිල්ලා එක්කෙනෙක් කලන්ත වෙලා වැටුණා දැන්. අඩුම ගානේ මේ අපි අඬ ගැහුවා පොලිස් නිලධාරීන්ට එහෙම එන්න කෙනෙක් නැහැ. ඊට පස්සේ ගිහිල්ලා කඩේකට අපි එක්කන් ගියේ. දැන් අපි දෙන්නෙක් අපි ඉන්න තැන කලන්ත වෙලා වැටුණා. ඒ හොයන්න අඩුම මොකද මේ හරි අඩුම ගානේ මේ පාර හරි හදන්න ඕනේ මෙතන. අපි ඒකේ ඉඳලා අපි මේ ඉන්නේ. ඒ තාම දරදා බඳින්න බැරුණා කන්න බොන්න වතුර නම් තියෙනවා. සාමාන්‍ය තත්ත්වයට වතුර වෙන කිසිම පහසුකමක් නැහැ. අඩුම ගානේ යන්නවත් පිළිවෙලට හදලා නැහැ නේ. ඉතින් මේ යන හැටි පේනෝනේ. ඒකට මෙහෙම බැස්සේ මේ වෙනකම් වතුරවත් නැහැ අපිට. අපි ආයේ මොනරාගල ඉඳලා. ඉතින් පුදුම තරම් වෙහෙසට පත්තරන්නේ වයසක අය පොඩි අය අපි මේ ලෙඩ්ඩු පොලිසිය හිටියට කිසිම පාලනයක් නැහැ. මිනිස්සු ඔහේ යනවා මේ පේනවනේ ඉන්න මේ නිකන් එන මිනිස්සුත් එක්කම තමයි දැන් මේ පොලිමේ හැදිලා තියෙන්නේ. ඉතින් මේ වෙනකම් අපි තාම මේ වැවරවුම හරියටවත් යන්න විදිහක් නැහැ. ඉතින් ඇත්තටම තේරුමක් නැහැ ඔච්චර පොලිසියෙන් මේක රත වාහන එක්ක මුලින් පාලනයක් කරන්න තියුණා. පළාත් ආණුව රත වාහන මෙහෙට ගෙන්නන්න තියුණා දිසාපතිලා හරහා. ඔය බෝනක හැම්මලක් කන්න තියුණා මේ මිනිස්සු මේ මෙච්චර දෙයක් කරන්නේ. මේ මොනවාද මේ රජයේ මේ වැඩ පිළිවෙල? ඒක තමයි කියන්න තියෙන්නේ. අඩුපාඩු සෙනගට. මේ අර පෙනඩෝල් පෙත්තක්වත් ගෙනත්තු නැති අය ඉන්නවා. ඒ අයට එහෙම නැහැ. අනිත් අය දෙනවා. වතුර නැහැ. ටොයිලට් පහසුකම් එක තැන සෙනග පොලිමේ ඉන්නකොට ගෙනත් හයි කරේ. ගොඩක් අඩුපාඩු තියෙනවා. පොලිමේ බස් වලින් සෙනගව ගෙනත් බස්සනවා පොලිමට එකතු වෙන්න කියනවා. පොලිමේ රෑ ඉඳලා එන අය අපි රෑ එකේ ඉඳලා පොලිමේ හිටියේ. අද ආවය බලලා ගිහින්. වලින් බොරු කිව්වා අපිට වතුර තියලා කිසි පාසුකමක් නැහැ සුවසේ ඉන්න පුළුවන් කිව්වා. මේ කිසි දෙයක් නැහැ. අපි මේ හිරවි එකේ විතර ඉඳලා වතුරක් නැතුව මේ දුක් විඳිනවා පොලිම වල හිර වෙවි. නැත්ත කතාව ඒකයි. මේගොල්ලෝ බොරු කරන්නේ කාටද කියලා අපිට අහන්න තියෙනවා. මේ වගේ උතුම් කියාවක් ඇත්තටම ජනාධිපතිතුමා කරද්දී මේ වගේ අපිට මීඩියා වලින් දුන්නා මේ වගේ සනීප ආරක්ෂක පහසුකම් තියෙනවා, ජලය තියෙනවා, ඒ සෑම දෙයක්ම තියෙනවා කියලා. නමුත් මේ පොලිසිය වුණත් විධිමත් ක්‍රමවේදයක් නැහැ මේකේ පෝලිං හදලා තියෙනවා යන්න.
අපි ඊයේ ඉඳන් ඇත්තටම අපිට කෑමක් බීමක් මොකුත් නැතුව අපි මෙතන බොහොම අසරණ විදිහට ළමයි පොඩි ළමයි තියාගෙන ඉන්නේ. ඒ වගේ මාධ්‍ය වලින් උනත් ප්‍රචාරය කරන්න හොඳ නැහැ. මාධ්‍ය වලින් උනත් හොයා බලන්න ඕන හරි දේ වෙන්න. ඒක තමයි කෙරෙන්න ඕන මේ වගේ. ඊයේ ඉඳලා මම ඉන්නවා වතුර වන්න පොලිමෙන් මිනිස්සු ගනිනවා අපි වැටිලා තුවාල වෙනවා අපිට වතුර ටිකක් ගන්න අපිට කන බොන දෙයක් කිසිම දෙයක් නැහැ දෙනවයි කිව්වට කිසිම දෙයක් මොකද අපි 100ක් ගත්ත টয়ලට් එකට යන්න අතන වංගුවේ කන්න නැහැ බොන්න නැහැ කලන්තේ හැදුනා වතුර බින්දුවක් නැහැ නියම සංවිධානය ටීවී වල ඔයලට පීන ටීවී වල අපි හිතුවේ නෑ මෙහෙම වෙයි කියලා. ඔව්. ඊයේ රෑ ඉඳලා ඉන්නේ කන්නත් නැහැ වතුරත් නැහැ මොකුත් නැහැ. වැවරවුම කියන රතු බෝක්කුව ගාව මේ පිට ඉන්නවා මේ ඉන්න සෙනගෙන් 4න් 3මාර. අනිත් භාගේ තමයි තුල ඉන්නේ. ඒ අයට අඩුම ගානේ පොලිස් නිලධාරියෙක්වත් කිසි කෙනෙක් නැහැ. සැලැස්මක් නැහැ. මේ බලන්න මේකේ හැටි. ඒකට මේ මිනිස්සුන්ට වතුර බෝතලයක් ගෙනහල් දෙන්නේ නැහැ. නමුත් මේගොල්ලෝ දැනුවත් කරන්නේ අපි මං ඇවිල්ලා ඉන්නේ ඇමිලි පිටියේ ඉඳලා. අපේ පවුල ඇවිල්ලා එක්කෙනෙක් කලන්ත වෙලා වැටුණා දැන්. අඩුම ගානේ මේ අපි අඬ ගැහුවා පොලිස් නිලධාරීන්ට එහෙම එන්න කෙනෙක් නැහැ. ඊට පස්සේ ගිහිල්ලා කඩේකට අපි එක්කන් ගියේ. එයා අපි දෙන්නෙක් අපි ඉන්න තැන කලන්ත වෙලා වැටුණා. ඒ හොයන්න අඩුම මොකද මේ හරි අඩුම ගානේ මේ පාර හරි හදන්න ඕනේ මෙතන. අපි කියන්නේ අඩුම ගානේ ක්‍රමවේදයක් තියෙන්න ඕනේ අපි මහත්තයෝ. මේ අහිංසක මිනිස්සුනේ මේ දන්තදාතුන් වහන්සේ වඳින්න නෙන්නේ. ඒ ඔබ කියන්නේ අඩුම ගානේ ක්‍රමවේදයක් තියෙන්න ඕනේ අපි මහත්තයෝ. මේ අහිංසක මිනිස්සුනේ මේ දන්තදාතුන් වහන්සේ වඳින්න නෙන්නේ. ඒ ඔබතුමාට ගොඩාක් පිං ගොඩාක් ස්තුතියි. මේ ක්‍රමවේදය හදන්න කියන්නේ. ඊයේ රෑ ඉඳන් කට්ට කාලා අපි මෙහෙම අපිට අද බලන්න නොලැබුණොත් කමන්නේ අපි හෙට හරි බලනවා. හෙට ඉඳන් බලන ජනතාවට මාර්ගය සලසන්න මේ වාහන නවත්තලා හරි කමන්නේ වරුවත් තිස්සේ බස් සේවය නවත්තලා හරි අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමාට කියන්න මේ මාර්ගය සලසන්න කියලා මේ ධාතු පෙන්නනවා නම් ධාතු බලන්න මිනිසුන්ට මේ කරදරයක් නැතුව බලන්න කියලා. මිනිස්සු ගොඩක් දුක් විඳලානේ බලන්නේ ගොඩක් දුර ඉඳන් එන්නේ. අපි උනත් ගොඩක් දුර ඉඳන් ඊයේ රෑ ඉඳන් පොලිමේ ඉන්නේ. ඒ හින්දා කියන්නේ මාර්ගය හොඳට සලසන්න කියලා. නිකම් මේ වාහන වලට විතරක් යන්න පොලිසියෙන් ඇවිල්ලා වාහන අයින් කරනවා මිනිස්සු දිහා බලන්නේවත් නැහැ. එහෙමද කරන්න ඕන? වෙන්දට තියෙනව නේද? දැන් පෙරහැර බලන කාලට හොඳ සලසුමක් තියෙනවනේ. ඒ වගේ මේ ධාතු බලන්න ගොඩක් දුක් විඳින්න ඕන. මොකද පෙරහැර හැම අවුරුද්දකම බැලුවා කිය අපිට. ධාතු බලන්න බෑනේ. ධාතු බලන්නේ අවුරුදු මේ සැරේ බලන්නේ අවුරුදු 16කට සැරයක්. අනිවාර්යෙන් ඒ හින්දා මේ මාර්ගය සලසන්න කියන හොඳට බලන්න. එතකොට මීට වඩා ජනතාවක් අද එහෙනම් ධාතු බලනවා මාර්ගය සලසලා තිබුණා. අපි මෙහෙම ඉඳද්දි පිටිපස්සේ ඉඳන් එන ජනතාව ඔක්කොම ඉස්සරහට ගියා. කොච්චර අසාධාරණද? ඒ මිනිස්සු අද ඇවිල්ලා අද ගිහිල්ලා ධාතු බලනවා. අපි ඊයේ රෑ ඉඳන් පොලිමේ තාම බලලා නැහැ. දෙදින ප්‍රශ්න හැම මේ වගේ හැම ප්‍රශ්න හැම වෙලාවෙම අපි